ඔබ පිටතින් බලන කෙනෙක්ට ඊටාම ක්‍රියාශීලී ඕනෑම දෙයක් ගැන කතා කළ හැකි නිතරම සිනාමුසු මුහුණින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මම දන්නවා ඔබ රැයට තනි වුණාම ඔබේ හිතේ ඇතුලේ කොයිතරම් ලොකු යුද්ධයක් තියෙනවද කියලා. ඔබ අනුන්ගේ ප්‍රශ්න විසඳන්න හරිම දක්ෂයි. ඒත් ඔබේ ජීවිතයේ ආර්ථික ගැටලු සහ ඉදිරියට යන්න තියෙන බාධා ගැන හිතද්දී ඔබට ලොකු තනිකමක් දැනෙනවා. මට මෙච්චර දක්ෂකම් තිබිලත් මම මෙච්චර මහන්සි වෙලත් ඇයි මට තවමත් මගේ ඉලක්කවලට යන්න බැරි? මෙන්න මේ ප්‍රශ්නේ ඔබ දහස් වාරයක් හිතන්නේ නැති. දසදහස් වාරයක් හිතලා ඇති. මිතුන ලග්න හිමියෙක් විදිහට ඔබ ලෝකයට පෙන්වන මුහුණට වඩා හාත්පසම වෙනස් බලාපොරොත්තු සුන්නුණු පැත්තක් ඔබේ හිතේ ඇතුලේ තියෙනවා. අද මම මේ කතා කරන්නේ අන්නේ කිසිවෙකුට නොපෙනෙන ඔබේ අභ්‍යන්තරය සහ එයින් ගොඩ එන රහස ගැන. ඒ කියන්නේ ඔබ කොහොමද එයින් ගොඩ එන්නේ, ඔබේවට මොනවද කරන්න ඕනි කියන මෙන්න මේ දේවල් ගැන තමයි මම අද කතා කරන්නේ. හොඳයි, අපි එහෙනම් බලමු මේ මොනවද කියලා. මේ ප්‍රශ්නයට විසඳුමක් ජ්‍යොතිෂය ඉතා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. මිතුන ලග්න හිමියන් කියන්නේ උපතින් බුද්ධිමත් ඒ වගේම ග්‍රහලෝ කුමාරයා වන බුදගේ දරුවෝ. ඔබට ධන වාසනාව ලැබෙන නම් ඔබේ කේන්ද්‍රයේ සැඟවිලා තියෙන ඒ විශේෂ දොරටුව විවෘත කරන්න ඕනි. හැබැයි මේ දොරටු විවෘත කරන්න කලින් ඔබ මේ දිනවල හෝ මේ මාස කිහිපය ඇතුළත ඔබේ දිව සහ තීරණ ගැන ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි. ඔබ නොහිතා කරන එකම එක වැරදි තීරණයක් ඔබේ මුළු වාසනාවම වහලා දාන්න පුළුවන්. ඒ භයානක වැරද්ද මොකක්ද? ඔබේ ධන වාසනාව මතු කරගන්නා රහස් ක්‍රම මොනවද? මම මේ වීඩියෝ මැදදී ඒ සියල්ලම එකින් එක ඔබට විස්තර කරලා දෙන්නම්. ඔබට මේ ප්‍රශ්නේ ආවේ ඔබේ අදක්ෂකමක් නිසා නෙවෙයි. මේ දක්වා මේ කියපු ගැටලුව ඔබට එන්න හේතුව ඔබේ අදක්ෂකමක් නිසාවත් ඔබේ තියෙන දුර්වලතාවයක් නිසාවත් මේ කිසිම දෙයක් නෙවෙයි. එහෙනම් ඇත්තටම මොකද්ද හේතුව? මිතුන ලග්න හිමියන් විදියට ඔබ පසුගිය කාල සීමාව පුරාම දැඩි මානසික පීඩනයකට ලක් වුණා. විශේෂයෙන්ම සෙනසුරු සහ රාහු වැනි ග්‍රහයන්ගේ බලපෑම නිසා ඔබ කොතරම් රන් වැනි අවස්ථාවන් පස්සේ එළෙව්වත් ඒවා අතට අහු වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගිලිහි ගියා. ඔබ අනුන්ට උදව් කළා, මිනිස් වෙනුවෙන් කැප වුණා. ඒත් අන්තිමට ඔබට ඉතුරු වුණේ කළගුණ නොදන්නාකම විතරයි. ඔබ කොච්චර උදව් කළත් මිනිස්සු ඔබ වෙනුවෙන් කිසිම දෙයක් කළේ නැහැ. අඩුම ගන්න ඔබට වචනකින්වත් අගය කිරීමක් කළේ නැහැ. ඔබ දන්නවාද? ඔබේ ලග්නය ද්වි ස්වභාව ලග්නයක් නිසා ඔබේ හිත නිතරම දෙගිඩියාවෙන් පිරී තිබුණා. ඒ නිසා ඔබට ලැබෙන්නට තිබුණු පෙර පින් පවා මතු කර ගැනීමේ හැකියාව අවස්ථාව ගිලිහි ගියා. ඔබේ චිත්ත ශක්තිය දුර්වල වුණා. ඔබේ චිත්ත ශක්තිය එන්නම දුර්වල වීමකට ලක් වුණා. ඔබ විඳපුවේ පීඩනය ඒ තනිකරම දැන් අවසන් වෙන්නයි යන්නේ. ඒක ඔබේ වරදක් නෙවෙයි. ඒක ග්‍රහවල චලිතයන් වල හැටිනත අපි කියනවා ග්‍රහයන්ගේ පිහිටීම නිසා ඇතිවෙන දෝෂ සහගත තත්ත්වයන් කියලා. මිතුන ලග්න හිමියන්ගේ පෙරපින කියලා කියන්නේ ඔබේ කේන්ද්‍රයේ පස්වැන්නයි. මිතුන ලග්නයට පස්වැන්නට අධිපති වෙන්නේ සිකුරු ග්‍රහයා. ඔබේ පෙරපින් මතු කරගෙන ධන වාසනාව ලබා ගැනීමට නම් ඔබ අනිවාර්යයෙන්ම සිකුරු සහ බුධ යන ග්‍රහයන් දෙදෙනාම බලවත් කරගෙන යා යුතුමයි. වචනේ බලය ඔබ පාවිච්චි කරන්න ඕනේ. ඔබ අද දවස පටන් ගන්නකොටම අද මට වාසනාවන්ත දවසක්, මගේ පෙරපින් මතු වෙන දවසක් කියලා වෙලා 21 වතාවක් ලියන්න. මිතුන ලග්න හිමියන්ට ලිවීම මගින් විශ්ව ශක්තිය ආකර්ෂණය කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔබට පරිසරය සමග හොඳ මනා සම්බන්ධතාවයක්, මනා බැඳීමක් තියෙන්න ඕනේ. මිතුන ලග්නය කියලා කියන්නේ වායෝ තලයේ ලග්නයක්. අද සවස ඔබ ඔබේ නිවසේ ඇති කොළ පැහැති පත්‍ර සහිත පැලයකට වතුර දමන්න. ඒ ඔබේ මනසට පුදුමාකාර ශක්තිය ලබා දෙනවා. වගේම ඔබේ ලග්නාධිපති බුධ බලවත් කරනවා. මිතුන ලග්න හිමියන්ට මේ වාසනාව සියල්ල ලබා ගැනීම සඳහා කළ යුතු විශේෂ ප්‍රතිකර්ම තියෙනවා. නිල් සහ කොළ පැහැය ඔබේ ජීවිතයට නිතරම ලං කර ගන්න ඕනි. ඔබේ ජීවිතයේ දෛනික ජීවිතයට නිතරම කොළ සහ නිල් පැහැය එකතු කර ගන්න. වැදගත් ගමන් බිමන් යද්දී කොළ පැහැති ලේන්සුවක්, කොළ පැහැති ඇඳුම්, නිල් පැහැති ඇඳුම් ඔබ අනිවාර්යයෙන්ම භාවිත කරන්න. ඒ වගේම තමයි මිතුන ලග්න හිමියන්ට ධන වාසනාව ලැබෙන්නේ ඔබ පුණ්‍ය කර්ම සිද්ධ කරනකොට. ඒ කියන්නේ ඔබ අධ්‍යාපනයට උදව් කිරීමෙන් දුප්පත් දරුවෙකුට පොත්පත්, පෑන්, පැන්සල් ආදී දේවල් දෙනවා නම්, එහෙම නැත්නම් ඉගෙන ගන්න දරුවෙකුගේ දැනුමට උදව් කිරීමෙන්, ඒ කියන්නේ ඔබ දන්න දෙයක් කියා දීමෙන්, මෙන්න මේ වගේ දේවල් වලින් ඔබේ පෙරපින ශනිකව සක්‍රිය කරගන්න පුළුවන්. ඒ වගේම වීදි බල්ලන්ට හෝ කුල්ලන්ට ආහාර ලබා දෙන්න, වතුර ටිකක් තියන්න, ඒවත් ඔබට ධනය ආකර්ෂණය කරන විශේෂ ප්‍රතිකර්ම විදියට කියන්න පුළුවන්. ඒ වගේම කුරුල්ලන්ට ධාන්‍ය වර්ග දාන්න, ඔය සහල් වගේ දේවල් දාන්න, සත්තුන්ට කන්න. ඒකත් ඔබේ පුණ්‍ය මහිමය වැඩි දියුණු කරන, නැත්නම් අපි කියනවා පෙරපින් මතු කරන විශේෂ ප්‍රතිකර්මයක්. මෙන්න මේ කටයුතු ටික සිද්ධ කරනකොට ස්වභාවයෙන් ඔබේ බුධ ග්‍රහය හා සම්බන්ධ අපල දුර වී ඔබට වාසනාව සහ ධනය ලැබීමේ මාර්ග විවෘත වෙනවා. මේ වීඩියෝ ආරම්භයේදී මම ඔබට විශේෂ රහසක් ඉදිරිපත් කරනවා කියලා. මම දැන් මේ විශේෂ රහස තමයි ඔබට ඉදිරිපත් කරන්න හදන්නේ. ඔබ කිසිම වෙලාවක ඔබේ ධනෝපායන මාර්ග හෝ අනාගත සැලසුම් ගැන වැඩි සාර්ථකත්වයක් ලබා ගන්න කලින්, කියන්නේ ඔබ සාර්ථක වෙන්න කලින් අනිත් අයත් එක්ක කියවන්න එපා. මිතුන ලග්න හිමියන්ගේ වාසනාව ගිලිහී යාමට ප්‍රධානම හේතුව තමයි වැඩිපුර කතා කිරීම.
ඔබේ රහස්‍ය බව රැක ගැනීම ඔබේ ධනය ආරක්ෂා කර ගැනීමට ඔබට උදව් වෙනවා. එනිසා අනිවාර්යයෙන්ම ඔබ යම් දෙයක් කරනවා නම් ඒ දේ සාර්ථක වෙනකන් කාටවත් ඒ ගැන කියන්න එපා. කොච්චරම හිතවත් කෙනෙක් වුණත් ඔබේ ඒ අතිශය සාර්ථක දේ කාටවත් කියන්න එපා. ඉතින් මිතුන ලග්නයෙන් උපන් ආදරණීය ඔබ මෙතෙක් ආපු ගමන ලේසි නෑ. මම දන්නවා ඔබ කොයිතරම් හිතින් අඬලා තියෙනවද කියලා මේ ගමනේදී. හැබැයි මතක තබා ගන්න ඔබ කිසිම වෙලාවක තනි වෙලා නෑ. මේ විශ්වයේ බලය ඔබට උදව් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔබ විශ්වයේ බලය දකින්න, විශ්ව බලයට ඔබ වෙත ළඟා වෙන්න අවස්ථාව දෙන්න. ඔබ විශ්ව බලය ළඟා කරගන්න තියෙන එකම ක්‍රමය තමයි මේ ප්‍රතිකර්ම සහ ශාන්ති කර්ම ටික සිද්ධ කරන එක. මෙන්න මේ දේවල් කරනකොට විශ්ව ශක්තියට පුළුවන් ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ ජීවිතයේ ධන වාසනාව සහ ඔබේ තියෙන ගැටලු ප්‍රශ්න විසඳ ගන්න තියෙන මාර්ගය සකසා දෙන්න. ඉතින් මම මේ වීඩියෝ ආරම්භයේ පටන් ඔබ ගැන විශේෂ විස්තර රාශියක් ඉදිරිපත් කළා. දැන් මට ඔබෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒ තමයි මේ දේවල් ඇත්තටම ඔබේ ජීවිතේට කොහොමද බලපෑවේ? අනිවාර්යයෙන් මේ ගැන කමෙන්ට් එකක් තියන්න. ඒ වගේම ඔබට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඔබ දාන හැම කමෙන්ට් එකක්ම අපි අනිවාර්යයෙන්ම පෞද්ගලිකව කියවනවා සහ ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිකර්ම ශාන්ති කර්ම තියෙනවා අපි ඒව ඉදිරිපත් කරන. ඒ වගේම යම් කිසි උපදේශයක් ඔබට දීමට අවශ්‍ය නම් අපි ඒත් ඔබ වෙනුවෙන් කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබට තියෙන ඕනෑම ගැටලුවක් කමෙන්ට් එකක් විදිහට තියන්න අමතක කරන්න එපා. ඉතින් ඔබේ ජීවිතයේ ඉදිරි කාලයේ වාසනාවෙන් සහ ධන යෝග වලින් පිරිච්ච කාලයක් බවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔබේ අනාගත සීන සියල්ලම සාර්ථක වේවා. අනිවාර්යයෙන්ම ප්‍රතිකර්ම ටික සියල්ල කරන්න ඔබේ ජීවිතයට අනිවාර්යම වාසනාව උදා වෙනවාමයි.